Good morning. ඔන්න ඉතින් අද ජනවාරි මාසේ 3 වෙනිදා. එහෙමත් නැත්නම් මේ අවුරුද්දේ පළවෙනිම පොය දවස. දුරුතු පොය. මේ ලෝකේ තියෙන උතුම්ම සම්පත නිරෝගී සම්පත කියනවනේ. ඉතින් ඒ ගැනත් හිතලා අවුරුද්දේ පළවෙනි පොය දවසේ අපේ අම්මා හදලා දුන්නා මට සුපිරිම නැවුම් කොළ කැඳේ. මේ කැඳේකට ඕනේ කරන කොළ ද්‍රව්‍ය ටික අපි හොයාගත්තේ මෙන්න මේ පේන අපේ පුංචිම පුංචි ගෙවත්තේ. මේ පෝෂදායී කැඳේ හදාගන්න අපේ අම්මා අද එකතු කරගත්ත කොළ ටික තමයි ගොටුකොළ, පොල්පලා, වැල් පෙනෙල, ආතවාරිය සහ ඒ වගේම වැටමුරුන්ගත් එකතු කරගෙන තියෙනවා. විශේෂම දේ තමයි මේ එකක්වත් අපි කඩේට ගිහිල්ලා ගත්තේව නෙවෙයි අපේ ගෙවත්තෙන්ම කඩලා එකතු කරගත්ත කොළවත්. ඉතින් මේකේ රස මේ ගෙදර ඉඳන්ම විඳිනවට වඩා පොඩ්ඩක් එළියට ඇවිල්ලා අවට පරිසරයේ සුන්දරත්වයත් එක්කම විඳිනවා නම් හොඳයි කියලා මට හිතුණ හින්දා මං ආවා අපේ කුඹුර පැත්තට මේකත් අරගෙන පොඩ්ඩක් එළියේ ලස්සන බලාගෙනම මේකේ රස විඳින්න. ඇත්තටම රසයි. මාර රසක් තියෙන්නේ. ඉතින් ඔයාලත් උදේම නැගිටලා කිරි කෝප්පයක් try කරනවට වඩා මේ වගේ දෙයක් බීලා බලන්න. මාර රසයි. මාර හෙල්දි. ඇඟට නිකන් අමුතු පිටක් තියෙනවා මේක බිව්වම. ඒ හින්දා ඔයාලා අද ඉඳන් මේ වගේ එකට හුරු වෙලා try කරලා බලන්න. සාමාන්‍යයෙන් අපේ අම්මා නම් මේ වගේ කොළ කැඳ එකක් නිවාඩු දවසට, ඒ කියන්නේ වීකන්ඩ් එකේ ඉරිදා දවසකට, පොය දවසකට හදනවම තමයි. ඉතින් ඔයාලටත් මේ වගේ දෙයක් සතියකට එකපාරක්වත් එකතු කරගන්න පුළුවන් නම් ඒක මාර හෙල්දි දෙයක් වෙයි. ඒ හින්දා අනිවාර්යෙන් අද ඉඳන් මේ වගේ එකට පුරුදු වෙන්න.